එවන් දනුෂ්ක කලාකරුවා විසින් දහවන වතාවට නිර්මාණය කර ඉදිරිපත් කරන දාන පාරමිතා විඳ දක්වන මාධුපිරියේ විශ්මිත පහන් කුඩු නැරඹීමයි ඉදිරිපත් වෙන්නේ. සියලු දෙනාම විශ්ලේෂණ බලවල පහන් කුඩු නරඹන්න. ඔබ බලන්න ගුවන් තලයේ ඇති මේ නිර්මාණය දිහා ඔබට පේනවා ගුවන් තලයේ පහන් කුඩු දෙකක් අලංකාරව කරගෙනවා. දැන් ඔබ දකි මේ පහන් කුඩු කුලේ තුලින් අනිත් පහන් කුඩුව ගැලවි පහළට කෙමින් පැමිණෙන ආකාරය බලන්න මේ නිර්මාණය දිහා පහන් කුඩුව පහළට ගමන් කරනවා. ඔබට පේනවා මේ සම්පූර්ණ නිර්මාණය පුරාවටම සියුම් වූ මනරම් වූ අලංකාර කැටයම් කලාවක් තිබෙනවා. මේ තරුණ කැල දින සති මාස ගණන් නිදි වර්ජිතව දැඩි වෙහෙසක් දැඩි මහන්සිය අරගෙනයි මේ නිර්මාණය අපිට ඉදිරිපත් කරන්නේ. මේ මනරම් වූ නිර්මාණය ඔබේ දීම ඔබේ දේශපාලනයේදීම කෙමින් පහන් කුඩු කුලේ යන ආකාරය ඔබට පේනවා. බලන්න මේ මනරම් වූ නිර්මාණය දිහා. ඉතින් අපේ මම ඔබට මණ්ඩුල හස්තිරාජයා කියන්නේ අකලට වැසි ආකාශචාරී වූ මේ මහා හස්තිරාජයා මම ඔබට ලබා දෙන පිනෙන් මම ලෝතුරා බුද්ධත්වයට පත් සම්පූර්ණ කරනවා. ඒ වගේම නිර්මාණය තුළ දෙකලාකරුවා තව විශ්මිත වූ මනරම් නිර්මාණයක් නිර්මාණය කරනවා. ඔබ සියලු දෙනාගේම දැස් මාර්ගයේ විදුලිය ජලය එකට මුසු කරමින් දෙකලාකරුවා ජීවන්ත පාරේ දෙකකට කරකැවෙන විදුලි කුඩු මාර්ගයකින් විශ්මිත
දීපංකර තාපසතුමා දාන පාරමිතාව සම්පූර්ණ කරනවා. ඒ වගේම තවත් නිර්මාණයක් කලාකරුවා නිර්මාණය කරනවා. එදා රජදවස සිරිසංගබෝධ රජතුමා අසරණ දිවියෙකුට පිහිට වීම සඳහා රන්කහවණු දහසක් ලබා ගැනීම වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කර අසරණ දුගියාට තම හිත දන් දෙන ආකාරය නිස්සාරණය කරනවා. බලන්න. නුඹගේ සුඛ විහරණය විනා මම මගේ හිස නුඹට දන් දෙමි. නුඹට දන් දෙමි. සරණං යෝගින් අප මහපුරුෂයන් වහන්සේ බුද්ධ සේවකයන් දාන පාරමිතාව පුරන කදිරංගාර ජානකය කලාකරුවා නිර්මාණය කරනවා. එදා දන් කරනවා. දන් දීලා කුමාරයා උදෑසන ආහාර අනුභව කරන අවස්ථාවේදී දින 7ක් නිරාහාරය පින්ඩපාතේ වඩින අසේ විනෝදේ ස්ථානයේ කරනවා. මේ සිදුවීම කලාකරුවා නියෝගකාරයෙකුගේ නිර්මාණය කරනවා. මගේ දානය වළක්වන්න දෙන්නේ නැහැ. පසේ බුදුන්ගේ ජීවිතයටද අනුතරක් කරන්න දෙන්නේ නැහැ මම. එහෙමද? එහෙනම් බලාගන්න. මාර්යා හිමිජාලා වකවනවා. බලන්න පසේ බුදුරජාණන් වහන්සේට දානය ලබා දීලා සම්පූර්ණ කිරීම තුමා කදිරංගාර කුමාරයා තම ජීවිතය පරතුරට තබා ඉදිරියට පනින ආකාරය කලාකරුවා නිර්මාණය කරනවා. බලන්න නිර්මාණය දිහා මම මේ ගින්නට පැනපෝ මාගේ දානය පූජා කරමි. දාන පාරමිතාව සම්පූර්ණ කිරීම සඳහා කදිරංගාර කුමාරයා ගින්නට පනිනවා. නම් දාන පාරමිතාවේ බලයෙන් හිමිජාලාව මැදින් මතුවන නෙළුම් කෙමිය කරදී කදිරංගාර කුමාරයා ඉහළට පැමිණ දාන පාරමිතාව සම්පූර්ණ කරන ආකාරය කලාකරුවා නිර්මාණය කරනවා. ඒ තමන් සම්පූර්ණ තුළ සිරකාවේ निर्माण करना पहल कूदवा हिंदी नदी जुवन में विश्व निर्माण दिया बिजुली आई इंद्र आई संपूर्ण निर्माण पुरावटम पेड़वा मनवम्मु सिंहु अलंकार केटयं कलाव इति दिन सति मास्तरन दिवर्जितව බැරි වෙනසක් බැරි මහන්සියක් අරගෙන අද දිනේදී නිර්මාණය